මේක wood primer and metal primer. මේක යකඩ ලී ගන්න පුළුවන්. හැබැයි ලෑලි වලට ගාද්දී තැනේ හැටියට මාරු වෙනවා. දැන් ගෙදර ජනෙල් දොරවල් වලට වෝටර් බේස් ගන්නවා. නැත්තම් තීන්ත ගන්නවා නම් මේක ගන්න පුළුවන්. වෝටර් බේස් ගන්නවා නම් ගන්න බෑ. ඒතර වෝටර් බේස් එකට මේක ගාලා හරියන්නේ නැහැ. ඒ හින්දා තැනේ හැටියට මාරු වෙයි. සාමාන්‍ය ඉස්කෝලවල පුටු සෙට් එකට පුටු වලට ටේබල් එකට ගන්නවා නම් මේක ගාලා ගන්න පුළුවන් තීන්ත. ප්‍රයිමර් එකක්. තීන්ත වැඩියෙන් යන්නේ නැතුව මේක ගෑවනම් තීන්ත අඩුවෙන් යනවා. අනිත් කාලයක් පැවතීම හොඳයි මේක. මේක ඇවිල්ලා ප්‍රයිමර් එක. ප්‍රයිමර් කියන්නේ අන්ඩර්කෝට්. හරිද තේරුණාද? දැන් මේක ඇවිල්ලා මේ තීන්ත එක ජනෙල් වලට ගන්න පුළුවන් තීන්ත ගන්නවා නම් පමණයි. वार्निश सीलर ගන්නවා නම් ගන්න බෑ. පස්සේ අමාරු සීලර් वार्निश කරන්න බෑ. වෝටර් බේස් ගන්නත් බෑ. ඒක ලෑලි වඩිඹු ලෑල්ල වලට ගන්න පුළුවන්. ඒ වගේ මේසයකට ගන්නවා නම් ටෙම්පරරි වැඩ වලට මේව ගන්න පුළුවන්.